ආයුබෝවන් සියලු දෙනාටම මම කුමාර සුමිත්‍රාරච්චි සෙතුම් කායෝග නිකේතනයේ. එතකොට මම අද ඔබ විශේෂයෙන්ම දැනුවත් කරන්න ආවේ යෝග හදාරනකොට ඔබ නිවැරදි ගුරුවරයව සොයාගන්නේ කොහොමද කියන එක. බෞද්ධයක් අද වර්තමාන සමාජයේ යෝග සඳහා යොමු වෙමින් පවතින අතර යෝග ගුරුවරුන් බොහෝ පිරිසක් දිවෙමින් පවතින අවස්ථාවක තමයි මම මේ පණිවිඩය අරන් ඉන්නේ. විශේෂයෙන් ඉස්සෙල්ලා මම ගැන මම කියලා ඉන්නම්. මම අවුරුදු 25ක් වෙනවා යෝග පුහුණු වීම ආරම්භ කළා. උපදේශනය දෙන්න පටන් අරන්. හැබැයි මම තවමත් ඉගෙන ගනිමින් සිටිනවා. ඉතින් ඔබත් නිවැරදි ගුරුවරයව තෝරගන්නේ කොහොමද කියන එක මම කියන්නම්. යෝග දර්ශනයේ යෝගා ගුරුකුල 5ක් 6ක් පමණ තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායන් 12ක් විතර තියෙනවා. දැන් ඒවා කැඩිලා ගිහලා දීප්තඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔබ ඉස්සෙල්ලාම ඔබේ ගුරුවරයව හොඳට නිරීක්ෂණය කරන්න. මොන සම්ප්‍රදායද, මොන ගුරුකුලයේද, මොන ක්‍රමයේද හදාරන්නේ, එයින් ඔබට මොනවද ලබා ගන්න පුළුවන් කියන එක ඔබ හොඳට විමසීමක් වෙන්න. මොකද දැන් යෝගා වලට එකතු වෙලා තියෙනවා ගොඩාක් දේවල්. ආයුර්වේද යෝග, සූම්බා යෝග, ජිම්නාස්ටික් යෝග, මේ ගොඩාක් දේවල් බද්ධ කරලා තියෙනවා මේ උතුම් යෝග දර්ශනයට. මොකද මුනිවරු, ඍෂිවරු, බෝධිසත්වවරු කරපු මේ ආධ්‍යාත්මික ගමන් මඟ විනාශ වෙමින් යන බව මට දැනුන නිසා මම මේක පණිවිඩය දාන්නේ. ඔබ නිවැරදිවම ගුරුවරයව තෝරගන්න. ඒ වගේම මේ යෝග හදාරනකොට ගුරුවරයාගේ දැනුම බලන්න. ගුරුවරයා කොච්චර දුරට යෝග හදාරලා තියෙනවද? ඔහු තුලින් යෝග දර්ශනය විද්‍යමාන වෙනවද? ඔහු සමාජයට යෝග තුලින් මොනවද කරලා තියෙන්නේ? නැත්තම් මුදල් හම්බ කරන්න විතරක් යෝග කරන කෙනෙක්ද කියලා ඔබ හොඳට බලන්න. බලලා ඊට පස්සේ ඔබ පුහුණු වීම ආරම්භ කරන්න. ඒ වගේම ඔබේ ගුරුවරයා යෝග දර්ශනයේ තියෙනවා මහා ඍෂි පහළ වෙන්න කලින් ලියපු මූල ග්‍රන්ථ 9ක් විතර තියෙනවා. අඩුම ගානේ 9වත් කියවලා තියෙනවාද? පාතංජලි යෝග සූත්‍ර පොතේ සූත්‍ර 196ක් විතර තියෙනවා. අඩුම ගානේ සූත්‍ර 6ක්වත් කටපාඩම්ද කියලා බලන්න. ඒ වගේම යම නියම හොඳට ප්‍රගුණ කරලා තියෙනවද කියලා බලන්න. ඒව සියලු දේවල් බලලා තමයි ඔබ යෝගා හදාරන්න ඕනේ. ඔය ටික ඔබට අධ්‍යයනය කරන්න මාස 2ක වෙමිනි කාලයක් යනවා. ඒ පන්තියකට ඇතුල් වුණාම එතකොට ඒ කාලය තුල ඔබට අධ්‍යයනය කරනකොට තේරෙනවා ඔබේ ගුරුවරයා ගැන. එතකොට ඊට පස්සේ ඔබේ ගමන් මඟ වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ නිවැරදි ගුරුවරයෙකු තෝරගන්න. මොකද හේතුව කායිකව, මානසිකව, ආධ්‍යාත්මිකව සුවපත් වෙන්න යන ගමනකදී ගුරු කියන එක ඉතාම වැදගත්. ආලෝකය. මොකද සිහි නුවණින් යුතුව ඊළඟ තලය අල්ලා ගැනීම සහ යෝග දර්ශනයේ ගොඩාක් ගැඹුරු පැතිකඩ යන තියෙනවා. ඒ ගැන මන අවබෝධයක් තියෙන ගුරුවරයෙකු ඔබ තෝරගන්න ඕනේ. ඉතින් මේ සඳහා ඔබට කල යුත්තේ ඔබ පොතපත පරිශීලනය කරන්න. ඒ කළා ඔබ අධ්‍යයනය කරන්න හොඳට ඔබේ ගුරුවරයා. ඔබට ලැබෙන බෙනිෆිට්ස් බලන්න. යෝග ආසනෝ කළ පමණින්, ප්‍රාණයාම කළ පමණින්, එතකොට රිලැක්සේෂන් කළ මම දැකලා තියෙනවා දැන් ගොඩාක් දාලා තියෙනවා යෝග නිද්‍රා පුහුණුව, යෝග ප්‍රාණයාම පුහුණුව. ඉස්සෙල්ලම ප්‍රාණයාම කියන්නේ මොනවද? සිංහල තේරුමවත් හරියට දැනගෙන ඉන්නවද කියලා බලන්න ගුරුවරයා. ඒ වගේම යෝග නිද්‍රාවක් කියන්නේ මොකක්ද කියලා බලන්න. මේ පෑන් දෙකෙන් ලැබෙන తాවකාලික රිලැක්සේෂන් එකක් නෙමෙයි යෝග නිද්‍රාව කියන්නේ. මහා ගැඹුරු පාඩමක් ජීවිතේ. ඉතින් උන් ඔය ගැන මනා දැනුමක් තියෙන නිවැරදි ගුරුවරයෙකු තෝරගෙන ඔබේ ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගන්න කියන ඉල්ලීම කරමින් ඒ ගැන විමසිලිමත් වෙන්න, විමසිලිමත් වෙලා නිවැරදි ගුරුවරයව තෝරගන්න කියන එක තමයි සෙතුම්කා යෝග නිකේතනය වෙනුවෙන් මම ඔබට දෙන පණිවිඩය. සියලු දෙනාටම පෙරවස් සරණයි.